right ඉතින් කොල්ල කෙල්ල ටික ආදරෙන් පිළිගන්නවා Windroid computers එකට. ඉතින් ඔයාට අද තරන් ආවේ පොඩි item එකක කරන්න තියෙන දේවල් ටිකක් ගැන. ඉතින් Nova Pro ගැන මට කියන්න දෙයක් නැහැ. ඔයාලට මම මේක ගැන හොඳ review එකක් දීලා තියෙනවා මීට කලින්. මේක තෝරගන්න හේතුව තමයි control එකක් විදියට මේ control එක ගැන කොහොමද connect කරන්නේ, ඊට පස්සේ මේ control එක විතරක් නෙමෙයි ඔයාලා control එකක් ගත්තාම දැනගන්න ඕනේ දේවල් මොනවද, control එකක මොනවද තියෙන්න ඕනේ, ඔන්න ඔය වගේ දේවල් ටිකක් ගැන මගේ අත්දැකීම් වලින් කතා කරන්න ආවේ. මේවා YouTube එකෙන් බලාගෙනවත් Google එකෙන් බලාගෙනවත් එහෙම කියන දේවල් නෙමෙයි, මේ හැම දෙයක්ම මගේ අත්දැකීම් වලින් මම කියන දේවල්. right ඔයා ගේමින් control එකක් ගද්දී ඇත්තටම මොනවද බලන්න ඕනේ? right ඔයා බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා control එකක. මේ තියෙන්නේ මම මේ අවස්ථාවේදී කියන්නේ මේ දවස්වල මගේ primary control එක විදියට පාවිච්චි කරන control එක. ඉතින් මම තව controllers පාවිච්චි කරනවා. ඇත්තටම wired control එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒවා තියෙන්නේ මේ මම කලින් පාවිච්චි කරපු ඒවා දැන් නිතරම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වුණාට මම ඒවත් පාවිච්චි කරනවා. ඒවා පාවිච්චි කරන්නේ නැතුව මේ විසි කරලා දාලා නෙමෙයි තියෙන්නේ. හරි. ඔය control එක ගැන කතා කරද්දී මට ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ඔයා control එකක් ගද්දී බලන්න ඕනේ control එකේ ඔයාට ඕන කරන දේවල් මොනවද? ඔයා control එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා game එකක් delay එකක් නැතුව play කරගන්න නම්, ඒ කියන්නේ ඔයා ගහන game එක මොකද්ද? ඔයා ගහන game එකට අනුව මේ control එක හොඳට වැඩ කරයිද? ඔන්න ඔය දේවල් ටික අනිවාර්යෙන් ඔයා බලන්න ඕනේ. right ඉතින් game එකක් play කරද්දී ඔයා ගහන game එක කා game එකක් නම් කා game එකකට මේ වගේ control එකක් පට්ට. ඉතින් ඒක ආයේ කතා දෙකක් නෑ. ඒක සුපිරි. මොකද ඔයා කා game එකක් play කරද්දී ඔයා මේ game එකේ කාර් එකක් එලවගෙන යනකොට ඔයාට control කරන්න මහා ලොකු දේවල් නෑ. මේකේ joystick එකෙන් control කරලා ඊට පස්සේ මේකේ accelerate කරගෙන යන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා shooting game එකක් නම් play කරන්නේ නැත්නම් military game එකක් නම් Far Cry වගේ open world game එකක් නම් ඔය වගේ games play කරනවා නම් ඔයා shoot කරන්න control එක පාවිච්චි කරනවා නම් control එක ටිකක් ඔයාට හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ control එක එකපාරටම ඔයාට හුරු වෙන්නේ නැහැ. ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඒක. ඒ කියන්නේ ඔයා control එකක් ගත්ත ගමන් ඔයාට control එකක් හුරුයි කියලා හිතනවා නම්, ඒ කියන්නේ මේක මාර ලේසි කියලා හිතනවා නම් එහෙම එකක් නෑ. මොකද ඔයා කා එකක් නෙමෙයි, ඕනම දෙයක් පළවෙනි පාරට පාවිච්චි කරද්දී තියෙන අමාරුව මේකෙත් තියෙනවා. කා ගේම් එකක් වුණත් දවස් දෙක තුනක් යනකම් ඔයාව ඩ්‍රිෆ්ට් වෙයි, එහෙට මෙහෙට යයි. ඔය වගේ ප්‍රශ්න ගොඩකට ඔයාට මුහුණ දෙන්න වෙනවා. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. ඉතින් දවස් 3-4ක් ඔයාට මේක ප්ලේ කරන්නම වෙනවා හරියට අල්ලගන්න කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඕක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට military games play කරනවා නම් මම කියන්නේ Call of Duty, ඊට පස්සේ Assassin's Creed, ඊළඟට Far Cry වගේ වෙඩි තියෙන games, shooting games play කරනවා නම් ඒකට සෑහෙන practice එකක් ඔයාට තියෙන්න ඕනේ. අර මම කලින් කිව්ව practice එක හදාගන්න මං කියවන දවස් දෙක තුනක් යනවා කියලා. ඉතින් ඒ වගේම ඔයාට මේකට practice වෙන්නත් ටික දවසක් යයි. තුවක්කුවට ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ ඔයා mouse එකකින් වෙඩි තියනවා වගේ මේකේ DPI එක වෙනස් කර කර වෙඩි තියන්න බෑ. මේකේ ඔයා සාමාන්‍යයෙන් තියෙන විදියට, ඒ කියන්නේ මේක ගේම් වලට තමයි හදලා තියෙන්නේ. හැබැයි මේකේ triggers වලින් ඔයා වෙඩි තියද්දි අර එයා කෙලින් ඉන්න ඕනේ. දැන් වෙන කෙනෙක් shoot කරද්දි හිතන්නකෝ එහෙට මෙහෙට යනවා. මේකත් එයත් එක්කම ඔයා හරියට joystick එකකින් එහාට මෙහාට කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙත් ඔයාට මූණ දෙන්න වෙන දෙයක්. ඉතින් control එකක් ගන්නම් වාලේ ගන්න එපා. හරි. ඔයා control එකකට ආසයි නම් ඔයා මුලින්ම දැනගන්න ඔයා ගහන game එක අනුව ඔයාට control එකක් suit වෙනවද කියන එක. right. ඒක ඔයා දැනගන්නම ඕනේ. ඊළඟට මේකේ තියෙන vibration එක. ඉතින් vibration එකක් සමහර controllers තියෙනවා මම දැකලා තියෙනවා මේ අර කාලයක් පාවිච්චි කරද්දී ඒකේ vibration එක එහෙම එච්චර set නැහැ. ඒ කියන්නේ ඔයාගේ game එකේ ඔයාට ඕන කරන feedback එක හම්බෙන්නේ නැහැ. ඔය රුපියල් පොඩි ගණන් වලට ගන්න තියෙන controllers එච්චර effective නෑ. ඒ කියන්නේ ඔයාට සමහර වෙලාවට ඒ gaming controller එක ගත්තා කියලා ඔයාට ඕන කරන game එක play කරගන්න බැරි වෙන්න පුළුවන්. right. ඒකට එක හේතුවක් තමයි ඔයාගේ controller එක. ඉතින් ඒ හදන brands එක, ඒ කියන්නේ ඒක මොකක් හරි copy එකක් වෙන්න පුළුවන්. copies තියෙනවා, supiri copies. ඒ වගේම සමහර copies තියෙනවා ඒවා set වෙන්නෙම නෑ.
කොච්චර කිව්වත් ඒවා සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒවා ගන්න එපා. ඒක බලන්න මුලින්ම ඔයා ගේම් එකක් ප්ලේ කරලා එහෙම නැත්නම් ඔයාගේ කන්ට්‍රෝල් එකේ මූවමන්ට්ස් කොහොමද කියලා. දැන් වයර්ලස් කන්ට්‍රෝල් එකක් ගද්දි ගොඩක්ම මේක බලන්න. ඒ කියන්නේ වයර්ලස් කන්ට්‍රෝල් එකක මූවමන්ට් සාමාන්‍යයෙන් මම කන්ට්‍රෝල් එකක් ගේද්දී ඒක එක්කෝ මම පාවිච්චි කරලා තියෙනුනේ නැත්නම් මට හොඳ රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා නම් මිසක් මම කන්ට්‍රෝල් එකක් ගේන්නේ නැහැ. ඔයාලට දෙන්න උනත් මම කන්ට්‍රෝල් එකක් ගේන්නේ නැහැ. මම ගෙනාවත් ඒක දෙපාරක් කල්පනා කරනවා මේක කස්ටමර් කෙනෙක්ට දෙන්න හොඳයිද නරකයිද කියන එක. ඉතින් ඒ වගේ ඔයාලත් බලන්න ඕනේ මේක ප්ලේ කරලා. එහෙම නැති වුණොත් මේ ගේම් එකෙන් ඔයාට මේ ගේම් එක ගහගන්න පුළුවන්ද කියන එක, එහෙම නැත්නම් මේකේ ভাইබ්‍රේෂන් එක හරියට තියෙනවද කියන එක, ඔයාට මේ ලයිට්ස් හොඳට මේකේ ෆීල් එක හොඳට ඕනේද කියන එක හොඳටම බලන්න ඕනේ. එහෙම නැතුව කන්ට්‍රෝල් එකකට යන්න එපා. ඊළඟට ඔයා කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරන්නේ නිකන් මේ වෙන වැඩවලට, කියන්නේ කම්පියුටර් එකේ වැඩ කරන්න කන්ට්‍රෝල් එක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවනම් අනේ එපා. ඒකට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන්ට්‍රෝල් එකකින් කම්පියුටර් එකේ වැඩ කරන්න අර මවුස් එකකින් කරන වැඩ ඒව කරන්න කන්ට්‍රෝල් එකක් සෙට් වෙන්නේ නැහැ. ඔයාලට මවුස් පෑඩ් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ වුණත් මවුස් පෑඩ් එකක් තියෙනවා. මවුස් පෑඩ් එකක් තියෙන්නේ ගේම් එකක් ඇතුලේ මවුස් එකෙන් කරන වැඩ ටික කරගන්න මිසක් මේක කම්පියුටර් එක ඇතුලේ මේ කම්පියුටර් එකේ වැඩ කරගන්න නෙමෙයි. ඉතින් ඒව කරගන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ඒකට මේ අයිටම් එක සෙට් වෙන්නේ නැහැ. මේක නෙමෙයි ඕනම කන්ට්‍රෝල් එකක් ඒ වැඩේට මට එච්චර සෙට් වෙන්නේ නැහැ කම්පියුටර් එකේ වැඩ කරන්න. රයිට්. ඉතින් මේක ගේමින්. ඉතින් ගේම් එකකට තමයි මේක සූට් වෙන්නේ. ඔයාගේ අත් දෙකට හොඳට අල්ල ගන්න පුළුවන් දැනෙන විදිය කන්ට්‍රෝල් එකක් ඔයා බලලා ගන්න. ඒ වගේම බලන්න මේකට වැදගත්ම කරුණ සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් එකක් කනෙක්ට් කරද්දී දැන් තියෙන කන්ට්‍රෝලර්ස් ගොඩක් ඒවලට ඩිරෙක්ට් කනෙක්ට් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ කන්ට්‍රෝලර්ස් ඩිරෙක්ට් PC කනෙක්ට් කරන්න දැන් තියෙන ගොඩාක් ඒවා බෑ. වයර්ලස් වයර්ඩ් ඔය අලුතෙන් එන හැම එකක්ම වගේ ඔයාලට නිකම්ම කනෙක්ට් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ software එක මතක තියාගන්න. ඔයාලට කන්ට්‍රෝල් එකක් බැරි වෙලාවත් කනෙක්ට් කරගන්න බැරි වුණොත් try කරලා බලන්න. DS4 කියන software එක ඔයාලට download කරගන්න පුළුවන්. Google එකට ගිහින් search කරන්න DS4 controller කියලා. ඊළඟට නැත්නම් DS4 කියලා search කරන්න. එතකොට ඔයාලට DS4 කියන software එකෙන් මේක කරගන්න පුළුවන්. DS5 තියෙනවා. ඒවා PS5 වලට එන controllers වලට දාන්න තියෙන ඒවා. හැබැයි සාමාන්‍යයෙන් PS4 ඒවලට සපෝට් කරන දැන් කන්ට්‍රෝලර්ස් කිව්වම ඒක ගහලා තියෙනවානේ PS4ද PS5ද කියලා. ඒ වගේ එකක නම් ඔයාට බලා ගන්න පුළුවන් කන්ට්‍රෝලර් එක කනෙක්ට් කරන විදිය DS4 එකේ හෝ DS5 එකේ. රයිට්. ඉතින් ඔන්න ඔය software එක අනිවාර්යෙන් මතක තියාගන්න. Bluetooth වලට කනෙක්ට් කරලා ඊට පස්සේ ඔයාගේ කන්ට්‍රෝලර් එක වැඩ කරන්නේ නැත්නම් ගේම් එකට ගිහිනුත් ඒක වැඩ කරන්නේ නැත්නම් මේක මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මම ගේමින් කන්ට්‍රෝලර් එකක් අරගෙන සෑහෙන්න ඇදගෙන නෑව එකපාරක්. කන්ට්‍රෝල් එක දවස් ගානක් මට කනෙක්ට් කරගන්න බැරිලා. ඒක ඉතින් මේ අර හොයලා බලන්න නැතිකමත් නෙමෙයි. ඒක මම්ම හොයාගත්ත. අන්තිමට කොහොම හරි දවස් 3-4ක් ගිහින් මමම හොයාගෙන DS4 දාගෙන ඊට පස්සේ තමයි ගේම් එක ප්ලේ කරගන්න පුළුවන් උනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගොඩක් ඒවල තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒක හැම එකකම වගේ PC controllers කිව්වට දැන් තියෙන හැම එකක්ම වගේ අර direct connect කරලා ඔයාට ප්ලේ කරන්න අමාරුයි. ඒ නිසා ඒක ගැනත් දැනගන්න. ඒකට මේ අනිත් අයට බනින්න යන්න එපා. මේ කන්ට්‍රෝල් එක අවුල් කන්ට්‍රෝල් එකේ අවුලක් නෙමෙයි. ඔයාලට DS4 දාන්නම වෙනවා. සමහරලාට කන්ට්‍රෝලර්ස් වල මෙන්ෂන් කරලවත් නෑ ඒක. ඒත් DS4 දාන්න නැතුව ඔයාලට ගොඩක් කන්ට්‍රෝලර්ස් ඔයාගේ PC එකට කනෙක්ට් කරගන්න බෑ. අන්න ඒ නිසා ඒක ගැනත් සෑහෙන්න බලන්න. රයිට්. ඊළඟට ඩ්‍රිෆ්ට් එක. ඔයා කාර් ගේම් එකක් නම් ප්ලේ කරන්නේ මෙන්න මේ තියෙන ජොයිස්ටික් දෙක හොඳට බලන්න. ජොයිස්ටික් දෙක හොඳට ග්‍රිප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පහසුයිද මේක පාවිච්චි කරන්න. දැන් නිකන් සමහර ඒවල තියෙනවා නිකන් ටික් ටික් ගන්නර. නිකන් උඩින් ගැලවිලා යන වගේ එකක් එන ඒවා තියෙනවා. ඒ වගේ ඒවලට ඒවා ඔයාලට ප්ලේ කරන්න අමාරුයි. ඒ වගේ ඒවා ගන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගේ අතට පහසු ජොයිස්ටික් එකක් එක්ක ග්‍රිප් එකක් හොඳට තියෙන කන්ට්‍රෝලර් එකකට යන්න. හරි. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ජොයිස්ටික් එකක් නැත්නම් ඔයා ජොයිස්ටික් එකක් කියලා කියනවා. මේකට ගේමින් කන්ට්‍රෝල් එක කියලා කියන්නේ. ජොයිස්ටික් එකක් කියලා කියන්නේ මෙන්න මේ තියෙන ස්ටික් එකට. ඉතින් ඔය ස්ටික් එක විතරක් නෙමෙයි මේක
ගේමින් කන්ට්‍රෝල් එකක්. ඉතින් කන්ට්‍රෝල එකක් පාවිච්චි කරද්දී ඔයා ඔන්න ඔය දේවල් ටික දැනගන්න නැතුව නම් කන්ට්‍රෝල් එකක් ගන්න එපා. කන්ට්‍රෝල් එකක් ගන්න එපා. හරි, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඊට පස්සේ Facebook page එකට එන්න අමතක කරන්නත් එපා. ඔයාලට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලට items මොනවා හරි ගන්න තියෙනවා නම් ඒක කරන්නත් දෙපාරක් හිතන්න එපා. මැසේජ් එකක් දාන්න, නම්බර් එක තියෙනවා බයෝ එකේ, නම්බර්ස් දෙකක් තියෙනවා. ඉතින් ওই නම්බර්ස් දෙකටම ඔයාලට මැසේජ් කරන්න පුළුවන්. Facebook එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් TikTok එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. right, එහෙනම් goodbye.